හයිබෝන් කියන ඔක්කොටම වෙනදා වගේ මෙස්සෙල් අපේ YouTube channel එකේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ වෙනදා වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell button එක ඔබන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අද මම ඔයාලට ගෙන දෙන වැදගත් වීඩියෝ එකක්. මොකද්ද බලමු අපි ඉස්සරහට ඒකේ වෙන්නේ. ඔයාගේ girlfriend, ඔයාගේ boyfriend, ඔයාගේ නෑදෑයන්ට, ඔයාගේ හිතවතුන්ට, අම්මට තාත්තට ෆෝන් එකේ සල්ලි නැති වෙලාවක ඔයාගේ ATM card එකෙන් නිකම්ම සල්ලි දාන්න පුළුවන් ක්‍රමයක් මොබිටෙල් එකෙන් සල්ලි දාන්න පුළුවන් ක්‍රමයක් මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක බලන්න බලලා නිකම්ම ඔයාලට තේරෙයි කොහොමද කරන්න ඕනේ කියලා. ඉතින් මින් පස්සේ කඩවල ගාන යන්න ඕනේ නැහැ. කාටවත් කෝල් කරන්න ඕනේ නැහැ. ඔයාට ATM card එක අතට අරගෙන ඉන්ටර්නෙට් එකේ data on කරලා කෙලින්ම ගිහලා reload එක දාන්න පුළුවන්. ඔයා කැමති කෙනෙකුට girlfriend, boyfriend, අම්මට තාත්තට ඕනි එක්කෙනෙකුට. ඉතින් අපි මම පෙන්නලා තියෙන විදිහට ඔයාලා Google එකට ගිහලා මෙන්න මෙහෙම search කරන්න. මොබිටෙල් බිල් පේමන්ට් කියලා මොබිටෙල් බිල් පේමන්ට් කියලා සර්ච් කරාම ඔයාලට එනවා මෙන්න මේ වගේ වින්ඩෝ එකක්. ඕකේ ඊට පස්සේ දෙවෙනියට තියෙනවා රීලෝඩ් ඇන්ඩ් බිල් පේමන්ට් කියලා එකක් ඔයාලට පේනවා ඇති. ඒක ඔයාලගේ ෆෝන් එකකින් හරි කම්පියුටර් එකකින් හරි ප්‍රෙස් කරන්න හෝ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම ඊළඟට එනවා වින්ඩෝ එකක් මෙන්න මේ වගේ එකක්. ඒකේ තියෙනවා මුලින්ම උඩම තියෙනවා රතු පාටින් pay bill recharge කියලා. ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එකක් එනවා. ඔන්න ඕකේ තියෙනවා මුලින්ම මොබිටෙල් රිවෝඩ්ස් ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් කියලා. ඕකේ මොබිටෙල් රිවෝඩ්ස් කියන්නේ රිවෝඩ්ස් වලින් කට්ටියට ගෙවන්න පුළුවන් ලකුණු මොන හරි තියෙනවා නම් එහෙම නැත්නම් ඇත්තටම අපි එහෙම දෙයක නෙන්නේ මේ වීඩියෝ එක පටන් ගත්තේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඩෙබිට් කාඩ් එකෙන් ගෙවන්නනේ. ඉතින් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඩෙබිට් කාඩ් එකෙන් යූස් කරනවා නම් ඔය දෙවෙනියට මම රතු පාටින් මෙන්න මේ වගේ පෙන්නලා තියෙන එක ඒක ප්‍රෙස් කරන්න ක්ලික් කරන්න ඕන එකක් කරගන්න. ඒක කළා ඉස්සරහට ගියාම ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ එකක්. මේක ආවට පස්සේ ඔයාලට පුළුවන් මුලින්ම උඩ මොබයිල් නම්බර් කියන තැනට ඔයාට ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට ඔයාගේ ඥාතියාට නම්බර් එක ගහන්න. ඊට පස්සේ ඒ නම්බර් එක ආයෙ පාරක් එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ තියෙන එකේ ඔයාට පුළුවන් ඔයාගේ amount එක කොච්චරක්ද කියලා දාන්න. ඊට පස්සේ තියෙනවා ඊමේල් එක. ඔයාගේ ඊමේල් එක එතනට ඕනේ. ඊමේල් එක දීලා මොකක් හරි ඊමේල් එකක් කමන්න ඒක දෙන්න පුළුවන්. හැබැයි ඔයා මොබිටෙල්ලත් එක්ක ඉන්න ඊමේල් එක දුන්නා නම් හොඳයි. ඔයාගේ ATM එකේ Gmail ATM කාඩ් එකත් එක්ක අදාළ Gmail එක දුන්නා නම් හොඳයි. Gmail එක හරි email එක හරි දෙන්න. ඊට පස්සේ ඔතන යට තියෙනවා back proceed කියලා කොළ පාට බටන් දෙකක් ඔයාලට පේනවා. ඒකෙන් proceed කියන එක press කරාන් පස්සේ ඔයාලට මෙන්න මෙහෙම එකක් එනවා. මේ window එක ආවට පස්සේ මෙතනින් අපි Visa කාඩ් එකෙන් හෝ Master කාඩ් එකෙන් ගෙවන්නේ. Visa කාඩ් එක කියලා මම select කරගන්නවා. Visa කාඩ් එක මෙන්න මේ විදිහට select කරගත්තට පස්සේ ඊළඟට එනවා window එකක් මෙන්න මේ විදිහට. මේ window එකේ මුලින්ම තියෙනවා කාඩ් number එක, expiration date එක, ඊළඟට CVN කියලා තියෙනවා. ඔන්න ওই ටික තියෙනවා. ওই ටික ෆිල් කරන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. කාඩ් එකක් යොදාගෙන මුලින්ම තියෙනවානේ කාඩ් නම්බර් එක. කාඩ් නම්බර් එක ෆිල් කරන්නේ ඔන්න ඔය උතන තියෙන මෙන්න කාඩ් එක මෙන්න මෙහෙම අපිට අතට ගත්තම කාඩ් එකේ ඉස්සරහා තියෙන මෙන්න මේ දිග නම්බර් එකක්. මේක නම් 1 2 3 4 5 6 7 8 098 ඔය විදිහට දිග නම්බර් එකක් තියෙනවා. ඕක තමයි ඔයාගේ කාඩ් එකේ කාඩ් නම්බර් එක වෙන්නේ ඔයාගේ කාඩ් එකේ. මේ මම උදාහරණයක් අරන් තියෙන්නේ. ඊට පස්සේ ওই දිග අංකයට යටින් ඔයාලට පේනවද 0.220 කියලා තියෙනවා. month year. ඕක තමයි ඔයාගේ ATM card එක expire වෙන date එක. එතකොට ඒකෙත් කියලා තියෙන්නේ 2020 දෙවෙනි මාසේ මේක expire වෙනවා. ATM card එකේ පිටිපස්ස හරවලා බැලුවම ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම අංක ගොඩාක් එක අන්තිමට වෙනම අංක තුනක් highlight කරලා වගේ තියෙනවා. අන්න ඒ අංක තුනත් අපිට ඉස්සරහට ඕනි වෙනවා. හරියට මම ඒක ෆිල් කරලා තියෙන විදිය උඩින්ම තියෙනනේ කාඩ් නම්බර් කියන එක. කාඩ් නම්බර් කියන එකට මම ওই රතු පාට ඉරින් ඩික් කරලා ගහලා තියෙන විදිහට කාඩ් නම්බර් එක ගහන්න ඕනේ. ඊළඟට එක්ස්පිරේෂන් ඩේට් එක තියෙන තැනට මුලින්ම දැන් මේක නම් 0.220 තියෙන්නේ. එතකොට මේ එන්ටර් කරන්න ඕනේ මුලින්ම 0.2 ඊට පස්සේ 20. ඊට පස්සේ යටින් තියෙන CVN කියන තැනට මම අර කිව්වා වගේ කාඩ් එකේ ඔයාගේ බෑක් සයිඩ් එකේ තියෙන අන්තිම අංක 3 එන්ටර් කරන්න. අන්තිම අංක 3 දාලා ඊට පස්සේ ඕක පහලින් තියෙන මෙන්න මේ pay කියන එක ක්ලික් කරන්න උඩ ටික ෆිල් කරලා pay කියන එක ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ එනවා මෙන්න මෙහෙම එකක්. මේක ආවට පස්සේ ඔයාලට තියෙන්නේ send password කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් HNB එක හරි මොකක් හරි Visa card එකෙන් ඔයාලට password එකක් එවනවා මේ payment එක confirm කරන්න. එහෙම නැත්නම් ඔයාගේ card එක කාට හරි හොරකම් කරගෙන ඔයාගෙන් reload දාගන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි මේක use කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම mobile phone එක අතේ තියෙන්න ඕනේ මේක දාගන්න. ඒක නිසා HNB එක හරහා ඔයා මේක send password කිව්වම HNB එකෙන් ඔයාලට message එකක් එනවා ඔයාගේ phone එකට. ඒ message එක ආවට පස්සේ ඒකේ තියෙන password එකත් ඔයාලට enter කරන්න තියෙනවා මෙන්න මෙතන. මේ මං දාලා තියෙන්නේ one time password කියලා. ඔය මං එකේව ගොඩාක් දාලා තියෙනවා පේනද ඔයාලට රතු පාටින්. අන්න ඒ වගේ ඔය එක නෙමෙයි password එක. ඔයාලට password එක කරනවා ඔයාලගේ phone එකට. ඒ password එක උතන type කරලා ඉවරලා submit කරාට පස්සේ ඔයාගේ සියලුම ගණනුණු complete වෙනවා. ඔයාගේ phone එකෙන් auto
රීචාර්ජ් මැසේජ් එකක් එනවා. ඒ වගේම ඔයාගේ HNB account එකෙන් කෑෂ් එකක් ඩෙබිට් වුණා එහෙම නැත්නම් සල්ලි අඩු වුණා කියලාත් මැසේජ් එකක් ඔයාගේ ෆෝන් එකට එනවා. අන්තිමටම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මැසේජ් එකකින්. ඔන්න ඔක තමයි අන්තිමටම අපේ ට්‍රාන්සැක්ෂන් එක සක්සස්ෆුල් වුණාම එන මැසේජ් එක. ඕක තමයි අන්තිම මැසේජ් එක. ඉතින් ඕක තමයි කතාව. SL අපි YouTube channel එක subscribe කරලා support එකක් දෙන්න කියලා ඉල්ලනවා ඔයාලගෙන් වෙනදා වගේම. එහෙනම් ජය වේවා SL අපි